ප්‍රශංසා වේවා. මේ කාලේදී මනුෂ්‍ය සමරණ පාස්කුව අපි දන්නවා යේසුස් වහන්සේගේ මලුන්ගෙන් නැගිටීම. එතන මේ මලුන්ගෙන් නැගිටීම ගැන අපි යම් දෙයක් කියන්න තියෙනවා. මේක මේ අර දෙවියන්ගේ වචනේ අපි කියන හරියාකාරව බෙදා වෙන් කර පාදා ගැනීම කියලා. එහෙම එකක් මේ සම්බන්ධෙනුත් තියෙනවා. බයිබලයේ අපි පැහැදිලි කර ගන්න නම් මේ බෙදා වෙන් කර ගැනීම අතරම තියෙන්න ඕන. හරි නැතුව පාදා ගන්න බෑ. නැත්නම් වැරදි දේ තමයි තේරුම් ගන්න. දැන් අපි බැලුවොත් යේසුස් වහන්සේගේ මලුන්ගෙන් නැගිටීම ගැන යේසුස් වහන්සේ කීප ප්‍රකාරකදී මේක කියනවා. යේසුස් වහන්සේ ගෝලයන්ට මේක කියනවා. මම යෙරුසලමට යනවා, මාව පාවා දෙනවා. ඔවුන් මාව මරනවා. නමුත් මම තුන්වෙනිදා මලුන්ගෙන් මාව නැගිටවනු ලබනවා. මතක තියාගන්න පැසිව් වොයිස් එකකින්. කර්මාකාරකින් කියන්නේ. අපි බැලුවොත් මාර්ක් 16:31 යේසුස් වහන්සේ කියනවා මතෙව් 16:21 මතෙව් සුභාරංචි 16:21 එවක් පටන් යේසුස් වහන්සේ තමන් යෙරුසලමට ගොස් වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ඉලියන්නන්ගෙන්ද බොහෝ දේ විඳින්නටත් මරණු ලබන්නටත් තුන්වෙනිදා නැගිටිනු ලබන්නටත් ඕන බව ගෝලයන්ට කීසේක දන්නන්නට පටන් ගත්තේ. එතකොට යේසුස් වහන්සේ කියනවා මාව මරණ නමුත් මාව මලුන්ගෙන් නැගිට්ටුවා. එතන මලුන්ගෙන් නැගිට්ටවන්නේ කවුද? වෙන කවුරු හරි. එහෙනම් මම වැටිනවා මම නැගිටිනවා නෙවෙයි මාව නැගිටවනවා. යේසුස් වහන්සේව නැගිටවනවා කියලා යේසුස් වහන්සේ ගෝලයන්ට කියනවා. ඒක පැත්තක්. ඒක උනත් තව පැත්තක් කියනවා මාර්ක් සුභාරංචි 9 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදය. මක්ටද උන්වහන්සේ තමන් ගෝලයන්ට උගන්වමින් මනුෂ්‍ය පුත්‍රයා මනුෂ්‍යයන්ගේ අත්වල පාවා දෙනු ලැබේ. ඔහුද ඔහු මරණ නොය. මරණ ලැබූ පසු 3 දවසකින් ඔහු නැවත නැගිටින්නේ. එතන කියනවා කතෘකාරකින්. ඇක්ටිව් වොයිස් එකකින් කියනවා. ඔහු මරනවා නමුත් ඔහු 3 දවසකින් නැගිටිනවා. ඒකට මම වැටෙනවා මම තමයි නැගිටින්නේ. අතන කියනවා මම වැටෙනවා මාව නැගිටවනවා. එතකොට දෙවියන් වහන්සේගේ මහත් කරකමක් එතන පෙන්නනවා. මේක යේසුස් වහන්සේ මේ දෙකම ජීවත් වෙලා ඉනකොට කිව්වා ගෝලයන්ට. නමුත් ගෝලයන්ට මලුන්ගෙන් නැගිටීම ගැන මෙලෝදයක් තේරුන්නේ නැහැ. ඒ නිසා යේසුස් වහන්සේ මැරිලා මලුන්ගෙන් නැගිටින් පස්සේ ගෝලයන්ට හරි පුදුමයි මේක. ගෝලයන්ගේ ප්‍රකාශය කොහොමද මේ ගැන? හරි. ගෝලයන්ගේ ප්‍රකාශය ඔයගොල්ලෝ බැලුවොත් ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදය. ක්‍රියා 2:32 බලන්න. පේතෘස් තමයි මේක කියන්නේ. පේතෘස් තමයි ක්‍රියාපොතේ ඉන්න ගෝලයන් වෙනුවෙන් කතා කරන කෙනා. ඒතර ඔහුගේ ප්‍රකාශය මොකද්ද? ක්‍රියා 2:32 මෙම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් නැගිටිව් සේක. යේසුස් වහන්සේ නැගිට්ටක් කියන එක ගෝලියෝ කියන්නේ නැහැ. යේසුස් වහන්සේ නැගිටිව්වා කියලා කියන්නේ. එතකොට ඒක කර්මකාරක වාක්‍යයක් තමයි කියන්නේ. පැසිව් වොයිස් එකෙන් කියන්නේ. හරි. ඒතර ක්‍රියා 2:24 කියනවා දෙවෙනි නුබලා උන්වහන්සේව කුරුසෙන ගසා මැරුවෝය. නමුත් දෙවියන් වහන්සේ මරණ වේදනාවෙන් උන්වහන්සේව මුදා නැගිටිව්සේක. දෙවියන් වහන්සේ උන්වහන්සේ නැගිටිව්සේක. හරි මේ වගේ තමයි සියලුම කතාවල ක්‍රියාපොතේ පේතෘස් 4:5 කතා කරන සෙනගට ඒ හැමතැනම කියන්නේ යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිටෙව්වා. ක්‍රියා 4 කියනවා නුඹලා විසින් කුරුසෙන ගසන ලද්දාවද ගත්තාවද දෙවියන් වහන්සේ විසින් මලුන්ගෙන් නැගිටිනු ලද්දාවද දෙවියන් වහන්සේ විසින් මලුන්ගෙන් නැගිටිනු ලද්දාවද. ඒ යේසුස් වහන්සේව මලුන්ගෙන් නැගිටෙව්වා කියන එක තමයි ඒගොල්ලෝ විශ්වාස කරේ. කවුද? දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ නැගිට්ටා කියන එක උන් කිව්වේ නැහැ. කොතනකවත් උන් කියන්නේ නැහැ. උන් කොර්නේලියස්ගේ ගෙදරට ගියාම එතනදී කියන්නේත් ඒකයි. අපි ක්‍රියා 10 වෙනි පරිච්ඡේදයේ 40 විතර එක තියෙන ක්‍රියා 10 ක්‍රියා 10 40 එක තියෙනවා. 39 ඉඳන් උන්වහන්සේ විසින් දෙවරුන්ගේ රටේ යෙරුසලමේදී කරන ලද සියල්ලට සාක්ෂිකාරෝය. ඔහු උන්වහන්සේව ගස කෙල්ලා මැරුවෝය. දෙවියන් වහන්සේ තුන්වෙනිදා උන්වහන්සේව නැගිටුවා ප්‍රකාශයට සැලසුසේක. දෙවියන් වහන්සේ විසින් තුන්වෙනිදා උන්වහන්සේව නැගිටෙව්වා. ඇයි මෙහෙම කියන්නේ? යේසුස් වහන්සේ නැගිට්ටා කියන එක උන් කියන්නේ නැහැ. එතකොට දැන් පාවුල් ගානත් මේ කියනවා. දැන් පාවුල්තුමා අපි දන්නා පාවුල්තුමා කියන්නේ අන්‍ය ජාතින්ට සුභාරංචිගේ නිශ්චය කියන ප්‍රේරිතයා. පාවුල්තුමාත් කියනවා යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ විසින් මලුන්ගෙන් නැගිට්ටුවා කියන එක. ඒ කියන පාවුල්තුමාත් කියනවා රෝම පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ බැලුවොත් රෝම 4:25 ගෙදී පාවුල්තුමා කියනවා
උන්වහන්සේ වනායි අපේ වරද නිසා පාවා දුන් ලැබ අප ධර්මිෂ්ඨකොට ගණන් ගන්න ලැබීම සඳහා නැගිටවනු ලැබූසේක. යේසුස් වහන්සේ නැගිටවනු ලැබුවා. හරි පාවුල්තුමා එක කියනවා. ඒතර යේසුස් වහන්සේ දෙකම කිව්වා. මාව නැගිටවනවා ඒ වගේම මම නැගිටිනවා කියන දෙකම උන්වහන්සේ කිව්වා. උන්වහන්සේ එක තැනක් කියනවා නැවත නැගිටීමද ජීවනයේ මමය. ඒතර මරණය පරාජය කරන්නේ කවුද? දෙවියන් වහන්සේ නෙවෙයි. මරණය පරාජය කරන්නේ යේසුස් වහන්සේ. ඒතර මලුන්ගෙන් නැගිටින්නේ කවුද? යේසුස් වහන්සේ. හැබැයි උන්වහන්සේ දෙවියන් වහන්සේට ගෞරවය දීලා අර කියන්නේ ඉඩ දෙනවා මාව මලුන්ගෙන් නැගිටවනවා කියන එක. නමුත් මලුන්ගෙන් නැගිටීමේ බලය කොහාටද තියෙන්නේ? කාටද තියෙන්නේ? මරණය පරාජය කරපු කෙනාට තමයි මරණය නැගිටීමේ බලය තියෙන්නේ. ඒක පාවුල්තුමා ඔක වටහාගත්තා. පාවුල්තුමා කියනවා යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිටුන් ලැබුවයි කියලා. ඒ වගේම පාවුල්තුමා අනිත් එකත් කියනවා. මොකක්ද අනිත් එක? මතේ පළවෙනි කොරින්ති 15:20. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගෙන් නැගිට සිටින සේක්මය. ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගෙන් නැගිටිනු ලැබූ සේක්මය නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගෙන් නැගිට සිටින සේක්මය. හරි පාවුල් දෙකම කියනවා. මොකද්ද? යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටුව දෙවියන් වහන්සේ. ඒ වගේම යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා. මේ දෙකේ ලොකු දෙයක් තියෙනවා තේරුම් ගන්න අපිට. එතකොට තවත් එනකම් පාවුල් කියනවා. මෙන්න මේම දෙවෙනි තිමෝති 2:8. දෙවෙනි තිමෝති 2:8 පාවුල් කියනවා. ඉතාම පැහැදිලි ලෙස කියනවා. මාගේ සුභාරංචි ප්‍රකාරයට. කාගේ සුභාරංචිද? පාවුල්ගේ. මාගේ සුභාරංචි ප්‍රකාරයට දාවිද්ගේ වංශයෙන් උපන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට සිටින බව සිහි කරපන්න. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට සිටිනවා. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටුන් ලබ සිටිනවා නෙවෙයි. උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට සිටිනවා. ඒතර ඒක මලවුන්ගෙන් නැගිටීමේ ක්‍රියාව කරේ කවුද? යේසුස් වහන්සේ. මේ මුල් ගෝලයන්ට අනුව පේතුරුස් යෝහන් යාකොබ්ලට අනුව ගෝලයෝ 12 දෙනාට අනුව යේසුස් වහන්සේගේ මලවුන්ගෙන් නැගිටීම සිද්ධ කළේ දෙවියන් වහන්සේ. ඔවුන්ට තේරුම තිබුණේ නැහැ යේසුස් වහන්සේ තුල මලුන්ගෙන් නැගිටීමේ බලය තියෙනවා කියන එක උන්ට තේරුන්නේ නැහැ. මොකද යේසුස් වහන්සේ කිව්වනේ නැවත නැගිටීමේ ජීවිතේ මමයි කිව්වම යේසුස් වහන්සේ ගාව තමයි මේ බලය තියෙන්නේ. ඒතර පාවුල් ඒ බලය තේරුම් ගත්තා. ඒතර යේසුස් වහන්සේ ওই දෙආකාරයටම කියනවා. කර්මකාරක වාක්‍යනුත් කියනවා, අතුරුකාරක වාක්‍යනුත් කියනවා. පැසිව් වොයිස් එකෙන් ඇක්ටිව් වොයිස් එකෙන් දෙකෙන්ම කියනවා. මාව නැගිටිනවා, මාව නැගිටවනවා. හැබැයි පේතුරුස්ලා මුල් ගෝල 12 දෙනා කියන්නේ ඇක්ටිව් වොයිස් එකෙන් විතරයි. පැසිව් වොයිස් එකෙන් විතරයි. කර්මකාරක වාක්‍යයක් කියන්නේ යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ විසින් මලුන්ගෙන් නැගිටෙව්වා. පාවුල් යේසුස් වහන්සේ වගේම දෙකම කියනවා. යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ විසින් නැගිටුන් ලැබුවා. ඒ වගේම යේසුස් වහන්සේ මාගේ සුභාරංචි ප්‍රකාරයට යේසුස් වහන්සේ දාවිද්ගේ වංශයෙන් උපන්නා යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට සිටින සේක්මය. හරි උන්වහන්සේ මලුන්ගෙන් නැගිට සිටින සේක්මය. එතකොට මේකෙන් තේරුම් ගන්නේ මොකක්ද අපි? මුල් ගෝලෝ දේශනා කරපු සුභාරංචිය තුල තිබුණේ දෙවියන් වහන්සේගේ බලය ගැන ප්‍රකාශ කිරීමක්. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෝකෙට ප්‍රකාශ කරපු ඇති මේ ලෝකෙට ප්‍රකාශ කිරීමක් තමයි මුල් ගෝලිය කරේ. ඒකල ඒකේ ප්‍රධාන කර්තෘ කරන්නේ දෙවියන් වහන්සේ. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ යේසුස් වහන්සේමයි කියන එලිදරව්ව හොඳටම තිබුණා කෙනා පාවුල්. පාවුල් කියනවා උන්වහන්සේ බලුන්ගෙන් නැගිට සිටිනවාමයි. මාගේ සුභාරංචි ප්‍රකාරයට. ඒතර පේතුරුස්ලා දේශනා කරපු සුභාරංචිය මොකද්ද? රාජ්‍ය සුභාරංචිය. පාවුල් දේශනා කරපු සුභාරංචිය මොකද්ද? ඒක ඇවිල්ලා අනුග්‍රහයේ සුභාරංචිය. අපේ වැඩේ දැනටමත් අවසන් වෙලා ඉවරයි. තවදුරටත් වෙන කවුරුත් නැහැ. ඒක තවදුරටත් වෙන මධ්‍යස්ථකාරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. යේසුස් වහන්සේමයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේමයි යේසුස් වහන්සේ. යේසුස් වහන්සේමයි ගැලුම්කාරයා. උන්වහන්සේමයි මධ්‍යස්ථකාරයා. උන්වහන්සේම තමයි සියල්ලෙන් සියල්ල. එතකොට දැන් ඊශ්‍රායල් වරුන්ව මලුන්ගෙන් නැගිටිනු ලැබීමක් කරන්න තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඉස්කේල් පොතේ 37 වෙනි පරිච්ඡේදය කියනකොට ඒතර පැහැදිලිව වෙන්නනවා ඇටකටු දිරාලා තින්නේ පණ නැහැ. මොකද අනාගත වාක්‍ය කියන්නේ කියනවා. අනාගත වාක්‍ය කිව්වම ඇටකටු වලට පණ ඇවිල්ලා ඇට මස් නහර ලේ ඇවිල්ලා ඊට පස්සේ අනාගත වාක්‍ය කිව්වම වුන් තුලට ආත්මය ඇවිල්ලා ඔවුන්ව මලුන්ගෙන් නැගිටවනවා. නැගිටුන් ලබනවා. හරි. එතකොට සභාව මලුන්ගෙන් නැගිටීමේ බලය ඇතුව ජීවත් වෙන්න ඕන. සභාවට මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. මේ ලෝකේ අයිතියක් සභාවට නැහැ.
ඒ නිසා උන් ආගන්තුකයෝ ජීවත් වෙනකොට ඔවුන් තුල මලොන්ගේ නැගිටීමේ බලය දැනටම ඔවුන් තුලට එනවා. ඔවුන් ඒක උකහා ගන්නවා. මේ ලෝකෙදී ඔවුන් ඒක මේ ආයෝජනය කරනවා. ඔවුන් ඒක උපයා ගන්නවා. මලොන් නැගිටීමේ බලය. අපි බැලුවොත් පිලිප්පි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ ඉඳන් මෙන්න මෙහෙම කියනවා. පිලිප්පි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ ඉඳන් පිලිප්පි 3:8 ඉඳන් 11ට මෙහෙම කියනවා. මාගේ පාවුල් කියන්නේ මාගේ ස්වාමී යේසුස් වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොවේ ඒවා කුණුවේයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස් වහන්සේ ලබා ගන්න පිණිසත් ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ඨකම නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරනකොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින පිණිසත් යම් මන්දමකින් මලොන්ගෙන් නැගීටීමට පැමිණෙන ලෙස උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත නැගීටීමේ බලයත් උන්වහන්සේගේ දුක්ඛල පංගුකාරකමත් දැනගන්නා පිණිසය. උන්වහන්සේගේ නැවත නැගීටීමේ බලය මට දැනගන්නා පිණිස යම් මන්දමකින් මලොන්ගෙන් නැගිටින්න. යම් මන්දමකින් කියන්නේ අපි දන්නා මලොන්ගෙන් නැගිටීම එක එක ප්‍රකාරයි. ස්වභාවය පාල්තුමා පළවෙනි කොරින්ති 15 වෙනි පරිච්ඡේදයේ කියනවා මලොන්ගෙන් නැගිටින්නේ කොහොමද? නොබොම්ම වපුරන දේ මලොත් මිස නැත්තම් පැලවෙන්නේ නැහැ. එතකොට දෙවියන් වහන්සේ ඒ බීජයට එක එක කඳක් දෙවියන් වහන්සේ තමයි දෙන්නේ. එතකොට ඔබ වපුරන කල වපුරන්නේ මොනවාද? බීජ. නමුත් ඔබ කඳක් නෙවෙයි වපුරන්නේ. ගහක් නෙවෙයි වපුරන්නේ. බීජයක් වපුරන්නේ. ඒ බීජය පැලවුණාම බීජයට ඇදහිල්ල ඇවිල්ලා මේ ලෝකේ සියලු දේවල් ඒ බීජය විසින් අත්හරිනවා. දෙවියන් වහන්සේ පමණයි ඔහු තියාගන්නේ. අනිත් සියලු දේ අත්හරිනවා. ඇදහිරියාම මොකද උට එන්නේ? ජීවනේ. ඒ ජීවනේ මොකද්ද තියෙන්නේ? මලොන්ගෙන් නැවත නැගිටීමේ බලය. එතකොට අපි මලොන්ගෙන් නැගිටිනවා. යේසුස් වහන්සේ මලොන්ගෙන් නැගිට නිසා. අපි තමකමට මැරෙනවා. මැරුණ නැතු කෙනෙකුට කොහොමද මලොන්ගෙන් නැගිටින්න පුළුවන්? මැරුණ නැත්නම් එයාට මලොන්ගෙන් නැගිටින්නත් බෑ. ඒතර ඔහු මේ ලෝකේ ජීවත් වෙලා ඉඳද්දී ඔහු මැරෙන්න ඕන. මොනකටද මැරෙන්නේ? තමකමට. මේක මගේ මමයි කරේ, මමයි අරයට දුන්නේ, මමයි මුලින්ම ආවේ, මම තමයි පටන් ගත්තේ, මම තමයි යාඥා කරේ, මම තමයි ඉගැන්වුවේ, මම තමයි දේශනා කරේ, මම තමයි මේ සියලු දේ මුල, මම නිසායි මේගොල්ලෝ ගැලවුනේ. ඒ ඔක්කොම තමකම. ඒ ඔක්කොම නැති වෙනවා. යේසුස් වහන්සේ පමණක් ඉතුරු වෙනවා. යේසුස් වහන්සේ තමයි මා තුළින් සියලු දේ කරයි කියන එක ඉතුරු වෙනවා. අන්න ඒ තුලට අපි ඉන්නවා නම් අපි දිනෙන් දින අපි අත්දකින්නවා. ඒ වගේම අපි උපයා ගන්නවා. මොකද්ද? මලොන්ගෙන් නැගිටීමේ බලය. ඒක මලොන්ගෙන් නැගිටීමේ බලය කියන එක එදාට මලොන්ගෙන් නැගිටිනවා කියලා අපි මැරෙනවා නෙවෙයි. අපි මැරෙනකොටම අපි දැනගන්න මැරෙන්න ඕන. මොකද්ද? කවදා හරි මම මලොන්ගෙන් නැගිටිනවා කියන එක. ඒක මරණය පරාජය කරන්න ඕන මේ ලෝකෙදිම. රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදයේ කියනවා. රෝම 6:5 කියනවා. උඹලා මරණය සම්බන්ධයෙන් උන්වහන්සේට සම්බන්ධ වෙලා සිටිනවා නම් උඹලා මලොන්ගෙන් නැගිටීම සම්බන්ධනොත් උන්වහන්සේට සම්බන්ධ වෙලා සිටිනවා. එතකොට අපිව මලොන්ගෙන් නැගිටවනවා නෙවෙයි. අපි මලොන්ගෙන් නැගිටීමේ බලය ඇතුව ජීවත් වුණොත් අපි මලොන්ගෙන් නැගිටිනවා. ඒතර ඒක අපිට යේසුස් වහන්සේ නිසා අපිට මේ ලෝකෙදිම උකහා ගන්න පුළුවන්. රෝම 6:5 කියනවා පක්ෂසාද උන්වහන්සේගේ මරණය සම්බන්ධයෙන් අපි උන්වහන්සේට සම්බන්ධ වී සිටිපු නම් උන්වහන්සේගේ නැගිටීමේ සමානත්වයෙන්ුත් සම්බන්ධ වෙනවා. ඒතර ඔයගොල්ලෝ මලොන්ගෙන් නැගිටින්න බලාපොරොත්තු වෙනා නම් ක්‍රිස්තියානි ඔයගොල්ලෝ මම බලකින් නැගිටින්න බලාපොරොත්තු වෙනා නම් අපි කරන්න ඕන මොකද්ද? යේසුස් වහන්සේගේ මරණය සම්බන්ධයෙන් අපි උන්වහන්සේට සමාන වෙන්න ඕන. උන්වහන්සේගේ මරණය සම්බන්ධයෙන් අපි සමාන වෙනවා නම් අනිවාර්යෙන්ම අපි ජීවනයේ සම්බන්ධ සමාන වෙනවා. මොකද මල නමුත් ජීවත් වෙනවා අපි. ඒක ජීවත් වෙනවා නම් අපි යේසුස් වහන්සේ අදාගන්නෙමින් අපි මැරෙන්නේ නැහැ. එතන අපි මලොන්ගෙන් නැගිටීමක් අපිට තියෙනවා. අපි නැගිටිනවා. අපිව නැගිටිනු ලබනවා. ඊශ්‍රායල්ව නැගිටිනු ලබනවා. අපි නැගිටිනවා. එතකොට සබාවට තියෙන පණිවිඩය හරි වැදගත්. සබාවට ලැබෙන්න යන තියෙන තත්ත්වය හරි වැදගත්. සබාව දැනගන්න ඕන මේ ලෝකයේ සියල්ල අතහැරලා යේසුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වීමක් කරන්න දිගටම. මමත් ඉන්නේ නැතුව අවංකව වචන සොයමින් සත්‍ය සොයාගෙන සත්‍ය දේශනා කරන්න. සබාවලට ගැති වෙන්නේ නැතුව යේසුස් වහන්සේට විතරක් නතු වෙලා යේසුස් වහන්සේට විතරක් අයිති වෙලා අපි යේසුස් වහන්සේ නැගිටිනම් අපිත් නැගිටිනවා. අපි යේසුස් වහන්සේට කොක්කක් ගහගෙන තමයි ජීවත් වෙන්න ඕන. සබාවකට කොක්කක් ගාලා හරියන්නේ නැහැ. අර සබාවේ මම හිතුවත් මට හොඳට විඳන් කරයි මගේ මරණයට ඒගොල්ලෝ වෙයි මගේ මරණයට හොඳ විඳන් කරයි
මට හොඳ භූම දානයක් හම්බ වෙයි කියලා හිතලා හරියන්නේ නැහැ. මම යේසුස් වහන්සේට තමයි කොක්ක ගහ ගන්නවා. මම යේසුස් වහන්සේට කොක්ක ගහගත්තා නම් යේසුස් වහන්සේ දන්නවා අනිත් සහෝදරයන් එක්කත් මම කොක්ක ගහගෙන ඉන්නවා. මම සහෝදරයන් අතරින්නෙත් නැහැ. හරි. එතකොට මලුන්ගේ නැගිටිමක් අපි බලාපොරොත්තු වෙන්න ඕන. නැත්නම් අපේ මේ ජීවිතේ අපි තමයි ලෝකේ අනුකම්පා වඩාම අනුකම්පා ලැබිය යුතු පුද්ගලයෝ තමයි අපි. අපිට බලාපොරොත්තු තියෙන්නේ මේ ලෝකයේ මේ ජීවිතය ගැන පමණක් නම් මේ ලෝකෙන් වැඩිම අනුකම්පා ලැබිය යුතු පුද්ගලයෝ තමයි අපි. හරි. නමුත් අපිට බලාපොරොත්තු තියෙන්නේ මේ ලෝකේ ගැන පමණක් නෙවෙයි මීට එහා ලෝකේ ගැන. මේ ලෝකේ ගැන බලාපොරොත්තුක් අපිට ඇත්තෙම නැහැ. නමුත් මලුන්ගේ නැගිටීම ගැන බලාපොරොත්තුක් අපිට තියෙනවා. ඒල යේසුස් වහන්සේ නැගිට්ටා නම් උන්වහන්සේ නාමුල් ඵල ඊට පස්සේ උන්වහන්සේ සන්තක වූ නැගිටිනවා. උන්වහන්සේ සන්තක වූ නැගිටිනවා ඊට පස්සේ. එමයයි බයිබලෙ තියෙන්නේ. නැගිටවන්න ඕනේ නැහැ උන් නැගිටිනවා. මොකද උන් සන්තකයි යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ නැගිටිනකොට අනිත් අය නැගිටිනවා. එකට ගැට ගහලානේ තියෙන්නේ. ගැට ගහලා තියෙනකොට එකක් අදිනකොට ඔක්කොම ටික එනවා. ඒක යේසුස් වහන්සේ නැගලා තියෙන හින්දා අපි නැවත නැගිටීම බලය ඇතුව ජීවත් වෙමු. කියලා අතාරිමු. මේක තමයි දෙවියන්වහන්සේගේ ඔයගොල්ලෝ ගැට දෙවියන්වහන්සේ කැමැත්ත මේක තමයි. ඒ වගේම පෞල්තුමා කියනවා නැවත නැගිටීම බලය ලබා ගන්න පිණිසත් දැනගන්න පිණිසත් උන්වහන්සේගේ දුක් වලට පංගුකාරකම ලබා ගන්න පිණිසත්ය. අපි උන්වහන්සේගේ දුක් වලට පංගුකාර වෙනවා. උන්වහන්සේට මරණයට පංගුකාර වෙනවා. එහෙනම් මලුන්ගේ නැගිටිමට අපි පංගුකාර වෙනවා. දුක් වලට පංගුකාර වෙන්නේ කොහොමද? යේසුස් වහන්සේ නිසා මට දුක පැමිණෙද්දී මං ජීවත් වෙනකොට මිනිස්සු මට ගරහනකොට අඩත්ෙට්ටම් කරනකොට බයිනකොට මගෙන් යම් දේවල් පැහැරගෙන ඒවා නොදී ඉන්නකොට මට අවාසි වෙනකොට මාව හිලා දකින්නකොට මාව කොන් කරනකොට මේ ලෝකෙ මාව ලැජ්ජාටපත් කරනකොට යේසුස් වහන්සේ නිසා මම සන්තෝෂයෙන් කිසිම කෙදිරිල්ලක් නැතුව ඒක මම දුක් විඳගෙන යටහත් වෙලා මම ප්‍රීතියෙන් ඒක උස ගන්නවා. එතනදී මම මැරෙනවා. මගේ මමත් මැරෙනවා. මට ලැජ්ජාවට උනාට ලැජ්ජාටපත් කරාට මම හිතන කමක් නැහැ. යේසුස් වහන්සේ විශ්සයි මම ලැජ්ජාටපත් වෙන කමක් නැහැ ස්වාමීනි කියලා. මම ඕනකම මේක විඳ ගන්නවා. එතකොට මගේ මමත්වයේ මැරෙනවා. මැරෙනවා කියන්නේ මම මලුන්ගෙන් නැගිටිනවා. එතකොට මම මලුන්ගෙන් නැගිටීමේ බලය ඇතුව ජීවත් වෙන්න ඕන. එතන මාව නැගිටවන්න දෙයක් නැහැ. මම දන්නවා මැරෙනකොට මම නැගිටිනවා කියලා. හැබැයි ඊශ්‍රායල් පුත්‍රයන්ගේ ගෝලයන්ගේ සුභාරංචි තිබුණේ ඔවුන්ව නැගිටවන්න ඕන. දානියෙල්ට කියනවා නුඹ නැගිටිනවා. ඔබ නැගිටලා නුඹ භුක්ති විඳින්න නුඹේ අවසාන ඔබේ කොටස ඔබ භුක්ති විඳින්න ඔබ නැගිටලා ඒවි. ඒ වගේ ඊශ්‍රායල් වල දහස් අවුරුදු රාජ්‍යදී නැගිටිනවා. ඔවුන් නැගිටුන් ලබනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ එනකොට උන්වහන්සේ සන්තක වෙච්ච අය නැගිටිනවා. අර කාන්දමට කාන්දම එකතු වෙනවා වගේ යේසුස් වහන්සේට ආදරය යේසුස් වහන්සේගේ උන්වහන්සේගේ ප්‍රකාශයෙන් බලා සිටින අය උදේසා උන්වහන්සේ ප්‍රකාශ වෙනකොට ප්‍රකාශයෙන් බලා සිටින්න ඕන අපි. ඒ වෙනතෝ අපි යේසුස් වහන්සේත් අදහගනිමින් මේ ලෝක ව්‍යාපාර කරලා මේ ලෝකෙ දින වෙන්න හිතමින් මේ ලෝකේ අපි වැඩ කරනවා නම් ඒතර අපේ හිත තියෙන මේ ලෝකෙනේ. ඒතර අපිට ආකර්ෂණය වෙන්නේ නැහැ යේසුස් වහන්සේ එනකොට. නමුත් අපි බලාගෙන ඉන්න කොයි වෙලාවෙදි ස්වාමීන් වහන්සේ ඉන්නේ කියන එක බලාගෙන ඉන්නවා නම් අන්න එතකොට මොකද වෙන්නේ? අපි අනිවාර්යෙන් නැගිටිනවා. ඒක ඇතුව ජීවත් වෙන. යේසුස් වහන්සේ ඊම තමයි අපේ එකම දේ. අපිට පාස්කුත්සව නැහැ. අපිට නත්තල් උත්සව නැහැ. අපිට වෙන මාසික රාදවල් ඒ මොකුත් නැහැ අපිට. අපිට තියෙන්නේ එක උත්සවයයි. ඒක තමයි යේසුස් වහන්සේගේ ප්‍රීතිමත් වීම, තේජවත් වීම. ඒක බලාගෙන සිටින්න ඕන. එතකොට ඒක තමයි අපේ ඒක බලාගෙන සිටිනවා නම් අපි මේ ලෝකේ දේවල් වලට වැටෙන්නේ නැහැ. හරි. ජේසුස් පිටේ ඔයගොල්ලෝ දැනගන්න මේක විශේෂ කොට දැනගන්න. උන්වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා කියන එකයි උන්වහන්සේ මලුන්ගෙන් නැගිටුණු ලැබුවා කියන එකයි දෙකක්. උන්වහන්සේ මලුන්ගෙන් නැගිටින්න ලැබුවා. ඒ වගේම උන්වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා. හරි. කෙනෙක් වැටුනම එයාම නැගිටිනවා. සමහරක් කරාට එයා වෙන කෙනෙක් ඇවිල්ලා නැගිටවනවා. යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ නැගිට්ටුවා කියන එක තමයි රාජ්‍ය සුභාරංචිය තියෙන්නේ. නැත්තම් ගෝලියෝ දේශනා කළ සුභාරංචිය තියෙන්නේ ඒකයි. නමුත් පාවුල්ගේ සුභාරංචිය තියෙන්නේ යේසුස් වහන්සේම මලුන්ගෙන් නැගිට්ටා කියන එක. ඒක සම්පූර්ණයි. හරි. ඒතර ඊශ්‍රායල්ගේ ගැලවීම සම්පූර්ණ වෙන්නේ මේ දහසක් අවුරුදු රාජ්‍යයෙන් පස්සේ. ඒක තමයි වෙනස. ඉතින් මේ වෙනස බයිබලයේ තියෙන එක තේරුම් ගන්න. හරි. යේසුස් පිටයි සිවිදනට